Hi, welcome to Virtue Vibes Thediyamගේ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ නොදන්න කතාවක්. ඔයගොල්ලෝ අහලා ඇති අරාබි නිසොල්ලාසය කියලා. ඔකට ඉංග්‍රීසි වලින් කියනවා Arabian Nights කියලා. 1001 Nights කියලා කියනවා. මේක ෆෝක්ලෝර් එකතුවක් කියලා කියන්නේ ජනකතා එකතුවක්. මේක කින් කාලිඩ්ගේ කාලෙට යනකම් පරණයි. මේ කතාව ලියවිච්ච හැටි තමයි කතාව පිළිබඳ ලස්සන ඇනෙක්ඩෝට් එකක් තියෙනවා. මේ කතාව හැටියට කින් කාලිඩ් කියන්නේ වැඩ කෙනෙක්. එයාගේ රජින වෙනත් කෙනෙක් එක්ක හිටියා දැකලා එයාට කේන්තියක්. රජුරෝනේ ඇඩල්ටරි ඉවසන්නේ නැහැ. එයා මොකද කරේ? මේ රජිනව මැරුවා. මැරුවායින් පස්සේ දැන් රජතුමා තනියෙන් ඉන්නත් බෑනේ. මොකද කරන්නේ? හැමදාම එක කුමාරිකාවක් කසාද බඳිනවා. පවදා උදේට මගිනවා. දවසකට වැඩි තියාගන්න බෑ විශ්වාසෙ. ඕම යනකොට මේ රටේ ගෑනු ළමයි අඩු වුණා. අඩු වුණා විතරක් නෙවෙයි රාජපුරුෂයනකොට පැනලා දුවන සයිස් එකකට පත්. මේක නවත්තන්න එක්තරා ලස්සන ස්වරූපී කුමරියක් ඉදිරිපත් වුණා මහායම්සිංහ. එයා කිව්වා නෑ මම මේ වැඩේට ඉදිරිපත් වෙනවා. මහායම්තුමා දන්නා මොකද වෙන්නේ කියලා. පවදා උදේට මැරෙන්නේ. එයා කැමති වුණේ නෑ. නමුත් මේ උගත් රූමත් යුවතිය කිව්වා නෑ මම මේ වැඩේ කරනවා. එකඟ වෙලා විවාහ වුණා. හැබැයි රජතුමාට ඉල්ලීමක් කළා මාත් එක්ක මගේ නැගණියක් ඉන්නවා පුංචි එයාව තන ගහගෙන එන්න ඕනේ මාළිගාවට. රජුරෝ කල්පනා කරා ප්‍රශ්නයක් නෑනේ. හා දැන් මේ අක්කා නංගි කතා වෙලා ගියා. ගිහිල්ලා දැන් කසාද බැන්දා. දැන් පළවෙනි රාත්‍රියේ ලැබෙනකොට අර නංගි අක්කට කියනවා අනේ අක්කේ මට කතාවක් කියලා. මෙයා රජතුමාගෙන් අවසර ගත්තා. රජතුමා කිව්වා කමක් නැහැ. කතාවක් නේ කියා. හැබැයි මේ රජින මේ කුමරිය අර නංගිට එළි වෙනකන් කතාව කිව්වා. එළි වෙනකන් කතාව කියපු නිසා පවදා උදේ රජුරවන්ට මේ කුමාරයව මරන්න බෑ. ඇයි කියලා අහන්න එපා. right? ඔව්ට යාන්ගත වෙන්න බැරි වුණා මේ කුමාරියත් එක්ක. ඒ නිසා මරන්න වෙනවා. පවදත් හිටිය කමක් නැහැ. පවදත් ඡන්ද වෙනකොට අර නංගි අඬනවා අනේ මට කතාවක්. එදා කතාවක්. ඔය විදියට ඇය 1001 රායක්. ඒක තමයි 1001 night. 1001 රායක් කතා කළා. අවසානයේදී රජතුමා තේරුම් ගත්තා මේ බිසව හොඳ කෙනෙක්, මෙයා බුද්ධිමත් ඥානාන්විත කෙනෙක් කියලා. එයා ඊට පස්සේ සතුටින් කාලය ගත කරා කියලා. මේ 1001 රාය තමයි අපි දන්න අරාබි නිසොල්ලාසය. ඔය ඔයගොල්ලෝ දන්න අලිබබා සහ හොරු 40 තියෙන අලිබබා and 40 thieves. මාත් කුඩා කාලේ හිතා හිටියේ අලිබබා කොහොම නිකන් එලිෆන්ට් බේබි කියලා. නෑ. අලිබබා. අලි කියන්නේ නම, බාබා කියන්නේ මහත්මයා කියන එක අරාබි භාෂාව. ඒතර අලිබබා සහ හොරු 40 ගැන තමයි කතාව. ඒ කතාව වෙන දවසේ කියලා දෙන්න ලස්සන කතාවක්. එතකොට අපට අද සමුදෙන්න අවශ්‍යයි. Thank you.